මං ගොඩක් අයට වැදගත් දෙයක් කියලා යන්නේ. නේද මාමේ? ඕගොල්ලන්ට වවන්නේ ඉද නැද්ද? ඉතින් මම වගේ පෝච් එකේ වවන්න. මං කියලා දෙන්න පොහොර බස් හදාගන්න හැටි. මේ තියෙන්නේ කොහුබත්. මේ තියෙන්නේ මවුටු පිටපස්. මේ තියෙන්නේ කුකුල් පොහොර. මේ තියෙන්නේ වැලි. මේක නම් ඉතින් පොඩ්ඩක් අද. හැබැයි පාලන වෙලා තියෙන්නේ. අපි දැන් මේ ටික හොඳට කලවම් කරගමු. හැබැයි ඉතින් මේවා දානකොට අඩු වැඩි විදිහෙන් දාන්න ඕනේ. ඒ කියන්නේ හිටවන පැලේ යනුව. හොඳට කලවම් කරා. ඕගොල්ලෝ බලන්නේ නැති මම මේ අඩු කරේ මොකද කියලා. කෝච්චි එක පුරවන්න ඕනේ මෙන්න මේ ගානට. කොත ගහන්නම පිරවුවම වතුර දාන්න ඉඩක් නැහැ. මං ගොටු කොළ පැලයක් හිටවන්න හදන්නේ. ටික හොඳට යට වෙන්න වහනවා. කමෙන්ට් බදු දාලා ඉන්න මම මේකේ ගස් 4ක් විතර හිටවනවා. මගේ පොහොර මිශ්‍රණය හොඳ හින්දා මේකේ කොළා ඉද්දෙද්දි හදනවා. ඊට පස්සේ අපේ අම්මා මගේ ගොටු කොළ පාත්තෙන් ගොටු කොළ හොරගම් කරනවා. කම නැහැ අපිට උයා දෙන්නනේ. ඉතින් ඕගොල්ලොත් ඉස්කෝලේ ඇරිලා මේ වගේ හිටවන්න. නැන්ද මාමේ ගෙදර ඉන්න අනිත් අයට මේ වීඩියෝ එක පෙන්නන්න. ඇත්තටම ගොටු කොළ කන එක ඇස් වලට හොඳයිද?